මං දැක්ක දිගින් දිගටම කතා කරනවා මේ මහ බැංකු මංකොල්ලේ ගැන කතා කරනකොට මං ඇහුණා රනිල් වික්‍රමසිංහගේ බැංකු ප්‍රේමය ගැනත් කතා කරා මම කියන්න ඕනේ බැංකු කැඩීම හොඳටම කළේ ඔගලන් 1985 90 කාලවල බැංකු 62ක් කඩලා තියෙනවා මුදල් පැහැර ගැනීම කරලා තියෙනවා ළඟදී අපි දැක්කා ඉන්දිය අග්‍රාමාත්‍යතුමා නරේන්ද්‍ර මෝදි මැතිතුමා ලංකාවට එනවා කියලාම එතුමා සමග දැවැන්ත රාජ්‍ය දැවැන්ත සංස්කෘතික හා ආර්ථික හා සමාජීය බැඳීමක් තියෙනවා අපි ඒක ඉදිරියට ගෙනියනවා කියලා ඔබතුමාන්ලා කියනවා. අපි දන්නවා අපට ඉන්දියානු මහා ආර්ථිකය හැරදා යන්න බැරි බව අනුර කුමාර දිසානායක මැතිතුමා දැන් අවබෝධ කරගෙන ඉන්න බව අපිට පේනවා ඒක ඉතාමත් යහපත්. අද මේ සභාවේ ඉන්න മന്ത്രിවරු 158 දෙනාම ඒ අවබෝධයෙන් ඉන්න එක ගැන මම හිතනවා ඒ ගනුදෙනු කිරීමේ වැදගත්කම ගැන අවබෝධයෙන් ඉන්න එක ගැන ඊටාම වැදගත් කියලා. මොකද අපි දැක්කා අදානි සමාගම නැවත වතාවක් එනවා. ඒ අයත් එක්ක ගනුදෙනු කරනවා. ඒක බොහොම හොඳයි. ඉන්දියන් සාම්පූර් බලාගාරයට මුල්ගල තියෙනවා. ඒවා ඊටාමත් හොඳයි. ගරු සභාපතිතුමනි අපි දන්නවා මේ තියෙන අද ඔබලාට ආපු ප්‍රඥාව එදා ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාට ආවා. ඒ නිසා තමයි එදා එතුමා ඉන්දියාවත් එක්ක වැඩ කටයුතු කරන්න ආරම්භ කරේ. අද ඔබලාට වසර 38කට පස්සේ ඒ ප්‍රඥාව පහළ වීම ගැන සතුටු වෙනවා. හැබැයි මේ ප්‍රඥාව තිබුණු එක්සත් ජාතික පක්ෂයේ නායකයෝ, පාක්ෂිකයෝ, වෘත්තීය සමිති නායකයෝ, තරුණ නායකයෝ, කාන්තා සමිති නායකයෝ 1101කට වඩා ඝාතනය වුණා. එදා මේ තිබුණු තත්ත්වයක් එක්ක පක්ෂයේ සමාජිකයන් වීම නිසා. එහෙම නැත්නම් මේ ඉන්දියාව සමග කරන ඉතා වැදගත් ගෞරවනීය සම්බන්ධතාව සහිත ගනුදෙනුව කරලා මේ රට ගොඩනගන්න ඕනේ කරන විශ්වාසය තිබ්බ නිසාම තමයි එදා ඒ පිරිස ඝාතනයට ලක්ුණේ. ඉන්දියාව සමග මේ කටයුත්ත එකතු වෙලා මේ කටයුත්ත කරන්න පුළුවන් කියලා විශ්වාස කරපු එකම තමයි එදා ඒ අයව ඝාතනය වෙන්න හේතු වුණේ. ඒ එක්සත් ජාතික පක්ෂයේ 1783ක් ඇතුළුව තවත් අනෙකුත් පක්ෂවල 1661ක පිරිසේ නම් 1300ක් මං අද සභාගත කරනවා. හරි. ඒ වගේම ගරු සභානායකතුමා ඒක අහගන්න දිනේෂ් මන්ත්‍රීතුමාගෙන් එතුමා පැහැදිලි කරලා කියයි. ඒ නිසා ගරු සභානායකතුමා එදා මෙතන බටලන්ද ගැන ඉතාමත් සංවේදී කතාවක් කරා. හැබැයි නම් 4-5ක් විතරයි කිව්වේ. JVP එකේ තුවක්කුවෙන් එහෙම නැත්නම් කඩුවෙන් කැත්තෙන් පිහියෙන් ඝාතනය වෙච්ච නම් 1300ක් මම මේ වෙලේ සභාගත කරනවා. මතක තියාගන්න ඕනේ මම නම් මේකෙන් ඔබතුමාට හරි දුකයි. ඔහොම පඩක් ඉන්න. නිශ්ශබ්දව අහන් ඉන්නකෝ. ඔයා හොඳ ගුරුවරයෙක්නේ. අහගෙන ඉන්න. මම මේකෙන් නම් 5ක් ගැන විතරක් විස්තර කියන්න. නිශ්ශබ්දව අහගෙන ඉන්න. LTT එකටත් කලින් ළමා සොල්දාදුවන්ව ඇති කෙලේ ජනතා විමුක්ති පෙරමුණ. ඒකට හොඳම උදාහරණය තමයි කන්තලේ බෝනික්කි. අවුරුදු 13යි නෑ අයවැයට එනවා ඉන්න. අවුරුදු 13යි ඒ දරුවා ලව්වා අවුරුදු 70ක එක්සත් ජාතික පක්ෂයේ කාන්තාවක් ඝාතනය කෙරෙව්වා. මේක තමයි ඇත්ත. ඊළඟට දෙවෙනියා අද ඔබතුමාට ගුරු වෘත්තීය සමිතිය ගැන කතා කරන්න හරි ගුරු සේවයේ අසහාය වෘත්තීය නායකයෙක් හිටියා කොමියුනිස්ට් පක්ෂයේ ජෝර්ජ් රත්නායක මැතිතුමා. එතුමාව ඝාතනය කළේ දරුවෙක් ලව්වා. ඒ වගේ ගාල්ලේ මෙතන අපේ සංවිධායකතුමා හිටියා නම් එතුමා ඒ වගේම අපේ අගමැතිතුමිය දන්නවා අහලා ඇති ගාල්ලේ බැංකු ධර්මේ එතුමාගේ බිරිඳ ගර්භණී මාතාවක් ගිහිල්ලා බඩ කපලා දරුවා අරන් ස්ටූල් එක උඩ තිබ්බේ ඒ ධර්මයේ එක්සත් ජාතික පාක්ෂිකයෙක් වීම නිසා. ඒ වගේම ලග්ගල පල්ලේගම මහාවිද්‍යාලයේ විදුහල්පති රම්බන්න මහත්තයාව ගේට්ටු කනුවට තියලා ඝාතනය කරේ එදාට කලින් දවසේ දරුවන්ව පාරට දුන්නේ නැහැයි කියලා. ඒ වගේම තමයි සාගරිකා ගෝමස්ව නිරුවත් කරලා බෙරළේ ඝාතනය කරලා දැන් මේ ප්‍රේමාවතී මනම්පේරිය වගේම
ඔගොල්ලන්ගේ කණ්ඩායම කියන එක මම කියනවා. මං අහනවා කතානායකතුමාගෙන් මේවට ඇඬෙන්නේ නැද්ද කියලා. ඒ නිසා මම ඒ 9300 සභාගත කරන අතරෙම අද වෙනකොටත් ඒ පවුල්වල ජීවත් වෙලා ඉන්න 920කගේ සමාජිකයන්ගේ විස්තර මම මේකට සභාගත කරනවා. ඒ හැමෝටම නමක් ගමක් ආත්මයක් තියෙනවා. ඒක හොඳට මතක තියාගන්න ඕනේ. මේක මේ අයට මේ ඝාතනය වෙච්ච අයට මේ ඉන්දියාවත් එක්ක එකතු වෙලා කරන ආර්ථික ගමන ගැන දැක්මක් තිබුණ නිසා තමයි මේ අය ඝාතනයට ලක් වුණේ. ඒ වගේම ගරු සභාපතිතුමියනි මම කියනවා ඒ අය ගැන විතරක් නෙවෙයි. එදා මේ ඉන්දියන් විරෝධයට මනසට දාලා දංගෙඩියට යවපු 41813 දෙනාටත් යුක්තිය ඉටු වෙන්න ඕනේ කියන එක මම මේ වෙලාවේ මේ ගරු සභාවට මතක් කරනවා. ඒක තමයි. ඒක කරන්න ඕනේ. හැමෝටම යුක්තිය දෙන්න ඕනේ. මේ කොයි මිනිවල හැරුවත් අන්තිමට ඉතුරු වෙන්නේ දුක සහ කනගාටුව කියන එක හොඳට මතක තියාගන්න ඕනේ. ඒ අයගේ දේශපාල ඒ වගේ ඉනිමම් බැඳලා දේශපාලනේ උඩට ආපු අද ඔයාලා කතා කරන එක ගැන ඒ පවුල් වල අය හිතන දේ අපි දන්නවා. ගරු සභාපතිතුමියනි අපි දන්නවා ජේ.ආර්. ජයවර්ධන රොනල්ඩ් රේගන් දෙන්න එක්කෙනාට එක්කෙනා කතා කරගත්තේ දෙමස්සිනෝ වගේ කියලා කියනවා. ඒ වගේම සර් ජෝන් කොතලාවල නේරු අගමැතිතුමත් එක්ක කතා කරගත්තේ අයියයි මල්ලී වගේ කියලා අපි අහලා තියෙනවා. ඒ වගේම තමයි සිරිමාවෝ මැතිනිය ඉන්දිරා ගාන්ධි මැතිනියත් එක්ක කතා කරගත්තේ අක්කයි නංගී වගේ කියලා අහලා තියෙනවා. ඒ වගේම රනිල් වික්‍රමසිංහ මහත්තයාත් ඩේවිඩ් කැමරන් අගමැතිතුමත් දෙන්න කතා කරගත්තේ ක්ලාස්මේට්ස්ලා වගේ කියලාත් අපි අහලා තියෙනවා. දැන් අපි දැක්කා අපේ රටේ රාජ්‍ය නායකයා අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාටත් ඒ විදිහේ යාළුවෙක් ඉන්නවා. ඒ තමයි IMF ලොක්කා නැත්නම් ලොක්කි ක්‍රිස්ටිනා ජෝර්ජිනා. හරි එතුමියගේ එක්ස් පණිවිඩයේ තියෙනවා මේ දෙන්න දෙමස්සිනාලා වගේ අක්කලා නංගිලා වගේ අයියලා මල්ලිලා වගේ. ඉතින් මම ක්‍රිස්ටිනාට කියනවා ක්‍රිස්ටිනා you are the best congratulations. අපි මේ විවාදයේ පුරාම දැක්කා මේ ක්‍රිස්ටිනා තමයි හොඳටම කරලා තියෙන්නේ කියලා. ඉතින් ලංකාව IMF වල 50 වෙනි සමාජිකයා කියලා මං හිතන්නේ හුඟක් අය දන්නවා. අපි 16 වතාවක් IMF ණය අරගෙන තියෙනවා. ඒ 16 වතාවෙන් 6 වතාවක්ම ලංකාවට ගිවිසුම් ගත වෙච්ච මුදල අපිට ලැබුණේ නැහැ. ඒකට හේතුව තමයි කොන්දේසි ඉටු කරගන්නට බැරුව අත්හැරලා දාපු එක. 1965 දී ජේ.ආර්. ජයවර්ධන හා UB වන්නිනායක දෙපළට ලැබුණේ ගිවිසුම් ගත මුදලින් 75%යි. 74 දී ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායකට ලැබුණේ 29%යි. ජේ.ආර්. ජයවර්ධනගේ 1978 ආපු බලවත් ආණ්ඩුවට 1993 දී ලැබුණේ 50%යි. 1994 දී ඩී.බී. විජේතුංග එහෙම නැත්නම් චන්ද්‍රිකා බණ්ඩාරනායක ඒ පාලන යුගයේ ලැබුණේ 83%යි. ඒ වගේම තමයි 2003 දී රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාව එළවලා දාලා ජනතා විමුක්ති පෙරමුණ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියත් එක්ක එකතු කරලා හදපු පරිවාස ආණ්ඩුවට ලැබුණේ 14%යි. හැබැයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ IMF වැඩසටහන අද අනුර කුමාර දිසානායක මහත්තයා රනිල් වික්‍රමසිංහ මහත්තයාටත් වඩා හොඳට කරගෙන යනවා. අද IMF කියන්නේ ශ්‍රී ලංකාව, ශ්‍රී ලංකා කියන්නේ IMF කියන තැනට ඇවිල්ලා තියෙනවා. හැබැයි මෙහෙම වුණාට අපේ ඇමතිවරුන්ට කියන්න ඕනි මම අද කිව්වා කියලා මතක තියාගන්න. මේ කිව්ව මුදල් වලින් විදුලි බල අමාත්‍යාංශයට, මහා මාර්ග අමාත්‍යාංශයට, වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයට, සෞඛ්‍ය අමාත්‍යාංශයට, අධ්‍යාපන දීවර මේ වගේ අමාත්‍යාංශවලට, කෘෂිකර්ම අමාත්‍යාංශයට අයවැයෙන් වෙන් කරපු ප්‍රාග්ධන මුදලින් 60%ක්වත් ලබා ගන්න පුළුවන් වුණොත්, එහෙම නැත්නම් 65%ට වඩා ගන්න ලැබුණොත් අපි ක්‍රිස්ටිනා මැතිනියගේ පිළිරුවක් ලංකාවේ හදමු කියලා මම යෝජනා කරනවා. ඒ වගේම තමයි අපි හදාගන්න කියන්නේ අපිට ආණ්ඩුව දෙනවා. හරි හොඳයි. ඊළඟට මම කියන්න ඕනේ මේ අයවැය කතාවේදී කිව්වා පුද්ගලික අංශයේ සේවකයන්ගේ දැනට පවතින
අවම මාසික වැටුප රුපියල් 21000 සිට 2025 වසරේ අප්‍රේල් මාස 27 මාස රුපියල් 27000ක් ලෙස 2026 වසරේ සිට රුපියල් 30000 ලෙස ඉහළ නැංවීමට සේවා යෝජකයන්ගේ සංගමය Employers Association එකඟ වෙලා තියෙනවා කියලා. දැන් මේක ගැන අපි වෙබ් එකේ හොයනකොට කිසිම සඳහනක් නැහැ. හැබැයි මේක ලංකාවේ කොහෙද තියෙන්නේ කියන එක කියන්න මේකේ අපිට දකින්න එකක් තියෙනවා. මෙන්න මම ඒක සභාගත කරනවා. තියෙන්නේ The Employers Foundation of Ceylon කියලා එකක් නම් තියෙනවා. එතකොට ඔය කියන දේත් එක්ක ගිවිසුම් ගත උනේ කොයි සමාගමත් එක්කද කොයි ඇසෝසියේෂන් එකත් එක්කද කියන එක මේ සභාවට පැහැදිලි කරන්න. ඒ වගේම තමයි ඔබ ඒ සඳහා දෙන සහතිකය මොකක්ද කියන එකත් මම මේ වෙලාවේ ප්‍රශ්න කරනවා. දැන් අවසාන වශයෙන් මම දැන් මට තව කොච්චර කාලේ තියෙනවද? දුනක් තියෙනවා ඔබතුමියට. අවසාන වශයෙන් ෆෙඩරේෂන් මේ ආණ්ඩුව බලයට පත් වෙලා දැන් මාස 5ක් වෙනවා. මේ මාස 5ට ආණ්ඩුව භාණ්ඩාගාර බිල්පත් බැඳුම් කර මගින් රුපියල් බිලියන 5200ක් ණයට අරගෙන තියෙනවා. ඒ රුපියල් 5,20,000කට වැඩිය ණය අරගෙනත් තියෙනවා. මේ රටේ ගිය අවුරුද්දේ ආදායම රුපියල් බිලියන 40000යි. මේ මාස 5ට රුපියල් බිලියන 5200ක් ණය අරගෙන තියෙනවා. හරි නේද? ඔව්. එතකොට මම අභියෝග කරනවා මේකෙන් කරපු වැඩ පහක් කියන්න. හරි වැඩ පහක් කියන්න මේකෙන් කරපු වැඩ පහක් ඕගොල්ලන් කියන්න කියලා මම යෝජනා කරනවා. මම මේ මැතිවරණ ව්‍යාපාරයේ අතර ඔක්තෝබර් මාසයේදී මේ ගැන කියනකොට මම දැක්කා ඔයගොල්ලන්ගේ සමාජ මාධ්‍යයන් සහ ඔයගොල්ලන්ගේ වේදිකාවල මාව පතුරු ගැහුවා බොරු කියලා. හැබැයි පහුගිය ආණ්ඩුව ඔයගොල්ලන්ගේ ආණ්ඩුව පහුගිය දවස් 13ට රුපියල් කෝටි 41900ක ණය ගත්තා කියලා කිව්වහම ඔයගොල්ලන් මට අපහාස කරා. මං අහනවා ඒව කරේ නැද්ද කියලා. හැබැයි මහ බැංකුව ඒක සහතික කරා එහෙම වුණා කියන එක. අද මාස 5යි රුපියල් කෝටි 5,20,000ක ණය අරගෙන තියෙනවා. හැබැයි මම මහ බැංකුවට ස්තුති කරන්න ඕනි. ඔක්තෝබර් මාසයේ රුපියල් බිලියන 100ක් මහ බැංකුව පස්සදොරෙන් හොරපාරෙන් අච්චුපහපු බව මං හෙවිදරව් කරාට පස්සේ ඒ අය ඒගොල්ලන්ගේ ක්‍රියාමාර්ගය වෙනස් කරගෙන තිබුණා. දැන් දවස් 7න් දවස් 14න් හොරපාරේ ඉන්ටර් බැංකින් සිස්ටම් එක හරහා අඩු පොලියට සල්ලි පොම්ප කරන එක අච්චු ගහන එක සීමා කරලා තියෙනවා. ඒ නිසා මම මොකද හරි මම කියන කහගෙන ඉන්න ඔබලා නිශ්ශබ්දව ඔබතුමා කතා කරපු දේවල් අපි දැක්කා මේ රටේ සමාජයේ. ඒ නිසා ඔව් මහ බැංකුව අධිපතියා එළවනවා කිව්වා. හරි කෝ දැන් ගෙනත් දෙන්න කියනවා. අඬනවා ඔයගොල්ලන්. ඔයගොල්ලන් මොකද්ද කතා කරන්නේ? හරි මොනවාද කීවේ? ඇවිල්ලා සතියේ මහ බැංකුව අධිපති ගේනවා කිව්වා. කෝ දැන් ගෙනත් දෙන්න කියනවා. පොලිස්පති බාර වුණේ නැත්තම් පොලිස්පති අල්ලගන්න බෑ. ඒක තමයි ඇත්ත. ඒ නිසා මම අවසාන වශයෙන් කියනවා එදා හාල් කිලෝ 10ක් දෙනකොට ඔයගොල්ලන් කිව්වා මේ රටේ කැකුළු හාල් හිඟයක් ආවේ හාල් කිලෝ 10 දීපු නිසා කියලා. අපි හිතුවා දැන් මම විශ්වාස කරනවා මම යෝජනා කරනවා අඩු ආදායම් ලාභී අයට ජීවත් වෙන්න අපි සහනයක් දෙන්න ඕනි. ඒ අය නගා සිටවන්න අපි වැඩපිළිවෙලක් හදන්න ඕනි. අද ඕගොල්ලන් ඒ අයට හාල් බෙදනවා. මම හිතුවා ඉතින් අපි දන්නවනේ හාල් කිලෝ 10කින් සතියක් ජීවත් වෙන්න බෑනේ ගරු සභාපතිතුමිය. එතකොට අපි හිතුවා මේ මිනිස් දරුවන්ට කණ්ඩ දෙන්න හරි පවුලකට හාල් කිලෝ 20ක්වත් දෙයි කියලා. හැබැයි දැන් දෙන්නේ කීයද? හාල් කිලෝ 5යි. ඒ නිසා මම ඔයගොල්ලන්ට යෝජනා කරනවා මේ රටේ අඩු ආදායම් ලාභීන්ට
මීට වඩා සහන ගෙන දෙන්න මේ ආර්ථිකය නැවත වෙනස් කරගන්න තියෙන තැන්වල. මොකද ජීවත් වෙන්න බෑ හාල් කිලෝ එක අද කීයද රුපියල් 250ට එහා ගිහිල්ලා. පොල් ගෙඩිය අද රුපියල් 250ට ඇවිල්ලා තියෙනවා. එතකොට අද අර ඔබතුමා කිව්වනේ පොල් සම්බෝලත් කන්න එපා කියලා. කිරි හොදිත් කන්න එපා කිව්වනේ. ඔබතුමාට වගේ හැම්බේක නැහැනේ ගම්වල මිනිස්සුන්ට. ඒ මිනිස්සුන්ට කන්න පුළුවන් වෙන්නේ පොල් සම්බෝලයක් තමයි. ඒ නිසා මම යෝජනා කරනවා මේ රටේ ජනතාවට ඒ වගේම රජයේ සේවකයන්ට දුන්න පොරොන්දු ඉෂ්ට කරන්න. ගුරුවරුන්ට සුදුසුකම් සපුරාගෙන එන්න කියන්න එපා. ගුරුවරුන්ගේ සුදුසුකම් නැහැ කියන එක පිළිගන්න වෘත්තීය සමිති නායකයොත් එක්ක ආපු ගුරුවරු අද ඕගොල්ලන්ට පාඩමක් කියලා දෙන්න එන ඡන්දේ වෙනකන් ඉන්න ස්තුතියි. තවත් මෙවැනිම වැදගත් තොරතුරු නැරඹීමට අපගේ channel එක subscribe කරන්න.